හැමෝම ආදරෙන් පිළිගන්නවා මගේ ඊළඟ වීඩියෝ එකට. ඉතින් මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාලට සිංහල විචාර ලියද්දි ගොඩාක්ම වැදගත් වෙන මාතෘකාවක් තමයි බැද්දේගම කියලා කියන්නේ. ඉතින් මේ බැද්දේගම ආශ්‍රිතව විචාර ප්‍රශ්න වලට ඔයාලා පිළිතුරු ලියද්දී ඔයාලට එක එක අවස්ථාවලට අදාළව කොටස් මතක තියාගන්න සිද්ධ වෙනවා. ඒ අතරින් මං අද කතා කරන්න යන්නේ සරල බස් වහර කොහොමද යොදාගත්තේ කියන එක ගැන. ඔයාලා විචාර ලියද්දී මේ ආකාරයට කොහොමද සරල බස් වහර යොදාගෙන තියෙන්නේ? ඊට පස්සේ පරිසර වර්ණනා කොහොමද යොදාගෙන තියෙන්නේ? උපමා, කෙටි වැකි, දිගු වැකි, ජන ව්‍යවහාරයන් මෙන්න මේ වගේ නොයෙකුත් දේවල් යොදාගෙන කොහොමද මේ බැද්දේගම කතුවරයා මේක නිර්මාණය කරලා තියෙන්නේ කියලා ඔයාලට ඔප්පු කරලා පෙන්වන්න සිද්ධ වෙනවා. ඒ අතරින් මම අද ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද මේ බැද්දේගම කතුවරයා කෙටි වැකි සහ දිගු වැකි භාවිතා කළේ කියන එක පිළිබඳව. ඒ වගේම තමයි මම අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා කොහොමද මේ බැද්දේගම කතුවරයා සරල බස් වහර යොදාගත්තේ කියන එක ගැන. මම මේ ඔයාලට පෙන්නලා දෙන කොටස් ටික ඔයාලා පාඩම් කරගත්තොත් ඔයාලට පුළුවන් ලේසියෙන්ම මේකට අදාළ විචාර ප්‍රශ්නයක් ගොඩනගා ගන්න. ඔයාලා මම මේ ඉදිරිපත් කරන කොටස් සරල ආකාරයෙන් මතක තියාගන්න. ඉතින් අපි ඉස්සෙල්ලාම කතා කරමු මේ බැද්දේගම කතුවරයා කොහොමද සරල බස් වහරක් යොදා ගනිමින් මේ කතාව නිර්මාණය කරේ කියන එක පිළිබඳව. මේ කතාව කියවන කෙනාටත් රස විඳින කෙනාටත් ඉතාම ලේසියෙන් මේව මතක තියාගන්න පුළුවන් විදිහට සරල බස් වහරක් තමයි මේ කතුවරයා යොදාගෙන තියෙන්නේ. ඉතින් ඔයාලා ලියා ගන්නකෝ ඉස්සෙල්ලාම මම දක්වන කොටස තමයි ගෙමි පැටිට්ටියේ ඇයි උඹ විල අත්හැර දාලා ආවේ? උඹේ මේ පුංචි බඩට ඇතිවෙන්න කෑම නැද්ද ඒකි? බතුයි, පොළුයි, අඹයි, පුංචි කුරක්කන් රොටි. ඉතින් මේ අවස්ථාව ඔයාලට හොඳට මතක ඇති. මේක ලේසියෙන්ම කියවන පාඨකයාට වගේම රසවින්දනය කරන්නාට ලේසියෙන් මතක තියාගන්න පුළුවන් විදිහට මේ කතුවරයා චූටි වචන පොඩි වචන යොදා ගනිමින් ඊටම සරල බස් වහරක් යොදා ගනිමින් මේකෙදී දක්වලා තියෙනවා කන්න අවශ්‍ය දේවල්, එයාගේ හැසිරීම් රටා වගේ දේවල් මේකෙන් ඊටමත් සරල ආකාරයට මේ කතුවරයා නිරූපණය කරන්න උත්සාහ දරලා තියෙනවා. ඊළඟට ගන්න පුළුවන් කොටස තමයි බැද්දේගම අවට පිහිටියේ මෙබඳු වනයකි. ගමේ අතන මෙතන ගෙවල් 10කි. වරිච්චි බැඳ මැටි ගසා සාදා ගන්නා ලද ඒ ගෙවල් කුඩා දිනිඳු පැල්පත්ය. ඉතින් මේ කොටස දිහා බැලුවම ඔයාලට තේරුම් ගන්න පුළුවන් මේ කතුවරයා බැද්දේගම ගම්මානය කොයි විදිහටද විස්තර කරලා තියෙන්නේ. ගෙවල් පිහිටලා තියෙන්නේ කොයි විදිහටද? ඒ වගේම ඒ ගෙවල් නිර්මාණය කරලා තියෙන්නේ කොයි විදිහටද කියලා මේ කතුවරයා ඊටාම සරල ආකාරයට නිර්මාණය කරලා තිනවා. රස විඳින්නාට ඒක මනා ආකාරයට රස විඳින්න ඉක්මනින්ම ඔළුවට යන්න පුළුවන් විදිහට තමයි මනසේ තැම්පත් වෙන චිත්‍ර රූප වෙන ආකාරයට සරල බස් වහරක් යොදා ගනිමින් නිර්මාණය කරලා තියෙනවා. ඊළඟට ගන්න පුළුවන් කොටසක් තමයි බොහෝ වන සතුන් මෙන් සිනිඳුද නිදාගත්තේ දෙනෙත් ඇරගෙනය. බල්ලෙකු මෙන් ඔහු නින්දෙන් බිරුලයි, ගොරවයි, තිගැස්සෙයි. එහෙත් ඔහු නිදාගන්නේ මුවෙකු මෙන් ඉතා කෙටි නින්දකි. ඉතින් ඔයාලට මේ විදිහට දකින්න පුළුවන් සිලිඳු මේ බැද්දේගෙම හැදිච්ච දඩයක්කාරයෙක් වෙන අතර ඒ සිලිඳු මේ විදිහට කැලේ ඉන්න සත්තු වගේ ඒ ආකාරයටම හැසිරීම් රටා ප්‍රගුණ කරමින් එයත් ජීවත් වෙච්ච ආකාරය තමයි එයාගේ හැසිරීම් රටා මේ විදිහට ඉතාමත් සරල ආකාරයෙන් බැද්දේගම කතුවරයා නිරූපණය කරන්න වෙර වෑයම් දරලා තියෙනවා. ඊළඟට ගන්න පුළුවන් කොටස තමයි වනේ ඉන්න කොටි ගමේ ඉන්න ගම් බැල්ලියොත් එක්ක එකතු වෙනවාද? මේ විදිහට සින්දු කරපු ප්‍රකාශයක් තමයි අපිට දකින්න පුළුවන් වෙන්නේ. එතකොට මේ විදිහට නොගැලපෙන මිනිස්සු නොගැලපීමක් තමයි මේක තුලින් ඊටාම සරලව අදහස් කරලා තියෙන්නේ. මම මේ ඉදිරිපත් කරන හැම කොටසක්ම ඔයාලා ගන්න ඕනේ නැහැ. ඔයාලට ලේසියෙන් මතක තියාගන්න පුළුවන් කොටස් ටිකක් ඔයාලා මතක තියාගන්න. මම මේ ගන්න පුළුවන් අවස්ථාවට ගැලපෙන වැදගත්ම කොටස් ටික තමයි ඔයාලට ඉදිරිපත් කරන්නේ.
ඊළඟ කොටස තමයි කොටි නෑම්බියෝ හැමදාම අප්පොච්චිගේ ගුහාවේ තුරුළු වෙලා ඉන්නේ නෑ. මේක ඔයාලට මතක ඇති මේක සිරිඳු විසින් පුංචි මැණිකාට කිව්ව දෙයක් විදිහට ඔයාලට මතක තියාගන්න පුළුවන්. එතකොට මෙන්න මේ විදිහට අපිට මේකත් ඉතාම සරල ආකාරයට බැද්දේගම කතුවරයා මේ විදිහට රස වින්දනය සඳහා යොමු කරලා තියෙනවා කියලා ඔයාලට දකින්න පුළුවන්. ඉතින් මම මේ ඉදිරිපත් කරපු සරල බස්සහරක් යොදාගෙන නිර්මාණය වෙච්ච කොටස් ඔයාලගේ විචාරයක් ලියන්න යොදාගත්තොත් මෙන්න මේ ආකාරයට මම මේ පෙන්ලා දුන්න කොටස් භාවිතා කරමින් ඒක චුට්ටක් විස්තර කරලා ඔයාලට පුළුවන් මේ ආකාරයට ඔයාලගේ විචාරය ගොඩක් සවිස්තරාත්මකව නිර්මාණය කරන්න. එතකොට ඔයාලා මේ මම ඉදිරිපත් කරපු කොටස් වලින් සුළු ප්‍රමාණයක් මතක තියාගෙන මේවා තුලින් සරල බස්සහරක් යොදා ගනිමින් බැද්දේගම කතුවරයා ඔහුගේ නිර්මාණය වඩාත් රසවත් කරගන්න වෙරවැයම් දරලා තියෙනවා කියලා ඔයාලට විශිෂ්ටව විචාරයක් ගොඩනගා ගන්න හැකියාවක් ලැබෙනවා. මම ඊළඟ වීඩියෝ වලින් ඔයාලට අරන් එන්නම් කොහොමද කෙටි වාක්‍ය දිගු වාක්‍ය පාවිච්චි කරේ, පරිසර වර්ණනා, උපමා රූපක මේ වගේ ගොඩක් දේවල් යොදා ගන්න පුළුවන්. ඒ දේවල් වලට ගැලපෙන උදාහරණ මම ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන එන්නම්. ඊළඟ වීඩියෝ එකක් බලාපොරොත්තු වීම සඳහා ඔයාලා දැම්ම subscribe කරලා තියාගන්න.